වර්ෂ 1977 මාර්තු 21 වන දින එවකට ඉන්දියා අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධි විසින් එරට තුළ ක්‍රියාත්මක හදිසි නීතිය නිල වශයෙන් අවසන් කිරීමත් සමග ඉන්දියාව ඓතිහාසික දේශපාලන වෙනසකට මුල පුරන ලදී. එම හදිසි නීතිය ක්‍රියාත්මක වූ වර්ෂ 1975 ජූනි 21 වන දින සිට මාස 21ක් පැවති කාලය ඒකාධිපති පාලන කාල පරිච්ඡේදයකි. මාධ්‍ය වාරණයන්, දේශපාලන සිරගත කිරීම සහ සිවිල් නිදහස සීමා කිරීම් වලින් පිරි යුගයකින් පසු ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදය යළි යථා තත්ත්වයට පත් කිරීම මෙම ප්‍රකාශය මගින් සනිටුහන් කළේය. හදිසි නීතිය ඉවත් කිරීම තුළින් ඉන්දියානු දේශපාලනය නැවත හඩගස්වා ගැනීමක් සිදු වූ අතර එරට ප්‍රජාතන්ත්‍රවාදී ආයතන තුළ අභියෝග සඳහා මුහුණ දීමේ හැකියාව උරගා බැලීමට හැකි විය. අභ්‍යන්තර කැළඹීම් සහ තර්ජන ප්‍රධාන හේතුව ලෙස හුවා දක්වමින් ඉන්දිරා ගාන්ධි අග්‍රාමාත්‍යවරිය විසින් ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 352 වන වගන්තය යටතේ හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කරන ලදී. වර්ෂ 1975 ජූනි 12 වන දින අලහබාද් මහාධිකරණය විසින් මැතිවරණ අක්‍රමිකතා සම්බන්ධයෙන් ඇය වරදකරු බවට ප්‍රකාශ කර ඇගේ පාර්ලිමේන්තු මැතිවරණ ජයග්‍රහණය අවලංගු කරමින් ලබා දුන් තීන්දුවකින් පසුව ඇය විසින් මෙම පියවර ගන්නා ලදී. සිය තනතුරින් ඉල්ලා අසීම වෙනුවට ඇය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරමින් නඩු තීන්දුව මගහැර කටයුතු කළ අතර හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම මගින් ඉන්දියාව තුළ පාලනය ගෙන යාම සඳහා අසාමාන්‍ය බලතල ඇයට ලබා දීමට හැකි විය. මෙම කාලය තුළ විපක්ෂයේ නායකින් රැසක් අත්අඩංගුවට ගන්නා ලදී. මාධ්‍ය නිදහසට දැඩි ලෙස සීමා පනවන ලද අතර සිවිල් නිදහස අත්හිටුවන ලදී. රජය පුළුල් වාරණයන් ක්‍රියාත්මක කළ අතර විරුද්ධ මත දැඩිව මර්ධනය කරන ලදී. එසේම සංජය ගාන්ධිගේ නායකත්වයෙන් මහා පරිමාණ ව්‍යන්ධකරණ ව්‍යාපාරයක් සහ මුඩුක්කු ප්‍රදේශවලින් ජනතාව බලහත්කාරයෙන් ඉවත් කිරීමේ ක්‍රියාවලියක් ගෙන ගිය අතර එය දැඩි මහජන කෝපයට හේතු විය. දේශීයව සහ ජාත්‍යන්තර වශයෙන් එල්ල වූ දැඩි දේශපාලන පීඩනය සමග ඉන්දිරා ගාන්ධි අග්‍රාමාත්‍යවරිය වර්ෂ 1977 මාර්තු 21 වන දින හදිසි නීති ඉවත් කර මහමැතිවරණයක් කැඳවීය. එහිදී ඉන්දීය ජනතාව ඇගේ පාලනය තීරණාත්මක ලෙස ප්‍රතික්ෂේප කරමින් ප්‍රතිචාර දැක්විය. අවසානයේදී විපක්ෂ කණ්ඩායම්වල සන්ධානයක් වන ජනතා පක්ෂය දැවැන්ත ජයග්‍රහණයක් ලබාගත් අතර එය ස්වාධීන ඉන්දියාවේ පළමු වරට කොංග්‍රස් පක්ෂයේ නායකත්වයක් නොමැති ආණ්ඩුවක් බිහිවීමට මඟ පෑදීය. මොරාර්ජී දේසායි එහිදී ඉන්දියාවේ නව අගමැති ලෙස පත් වූ අතර ඒ ඉන්දීය දේශපාලනයේ සැලකිය යුතු වෙනසක් සනිටුහන් කළේය. හදිසි නීතිය අවසන් වීමත් සමග ඉන්දියානු ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝග මැද්දේ වුවද ඒකාධිපති තත්ත්වයන්ට මුහුණ දිය හැකිය යන්න තවත් ශක්තිමත් විය. ව්‍යවස්ථාමය ආරක්ෂණ, නිදහස් මාධ්‍ය සහ ක්‍රියාකාරී විපක්ෂයක වැදගත්කම පිළිබඳ පාඩමක් ලෙස මෙම කාල පරිච්ඡේදයේ ඉන්දීය ඉතිහාසය තුළ සලකුණු වී ඇත. ඉන්දිරා ගාන්ධි වර්ෂ 1980 දී නැවත බලයට පත් වූ නමුත් හදිසි නීතිය පිළිබඳව අඳුරු මතකය ඉන්දියානු දේශපාලනයේ හැඩගැස්වීම දිගටම බලපෑම් කළ අතර සිවිල් නිදහස සහ විධිමත් පාලනයේ වැදගත්කම පිළිබඳව විවාදවලට තුඩු දුන්නේය. වර්ෂ 1977 මාර්තු 21 වන දිනය ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ තීරණාත්මක දිනයක් ලෙස පවතී. එය එරට පුරවැසියන්ට සිය මූලික අයිතිවාසිකම් නැවත ලබාගත් දිනය ලෙසත් ප්‍රජාතන්ත්‍රවාදය අවධානමට ලක්විය හැකි වුවත් ඉන්දියාවට එහි ගමන් මඟ නිවැරදි කිරීමට ශක්තිය ඇති බවත් ඔප්පු කළේ දිනය වේ. ස්තුතියි.